කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස උදකං හි නයන්ති නිත්තිකා උසුකාරා නමයන්ති තේජනං දාරුං නමයන්ති තච්චකා අත්ථානං දමයන්ති පණ්ඩිතෝති. ඉසුරුපුර ශ්‍රී විමලාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී අපේ පූජනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනින් අවසරයි. එවැගේම අද මේ උතුම් වූ මැදින් පුර පසළොස්වක පුන් පොහෝ දවසේ මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේද එවැගේම වසර 19ක් තිස්සේ සිදු කරගෙන එන පින්වත් සිල් පිරිසත් මහා සංඝරුවනත් වෙනුවෙන් පිළිගන්වන දානයේ දායකත්වයේද දරමින් කටයුතු කරන අපේ සම්පත් රූපසිංහ මහත්මයා හර්ෂණී මහත්මිය දුවා දරුවන් ඇතුළු ඒ පවුලේ සත්පුරුෂ වූ පින්වත්නි පින්වත් දායක බවතුනි පින්වත් ඔබ සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්නට. මේ වෙලාවේ අපේ මෙහි දායකත්වයේ දරන සම්පත් මහත්මයා අපට ආරාධනා කළා අප මේ විහාරස්ථානයේ වැඩ ඉන්න අවදියේ පටන් මේ දක්වා ජීවිතේ මොන කරදර බාධක දුක්ඛම් කටළු ආවත් ඒ සියල්ල මැඩගෙන අකණ්ඩව මාර්තු මාසයේ පුර පසළොස්වක පොහෝ දවසේ මේ සිල් පිරිස වෙනුවෙනුත් එවැගේම විහාරස්ථානයේ මහා සංඝරුවන වෙනුවෙනුත් අකණ්ඩව සිදු කරන මේ දානමය පින්කමට සමගාමීව ධර්මානුශාසනාවක් පවත්ව ගන්නට අවශ්‍යයි කියන කාරණා. ඉතින් ඒ අනුව අපේ විහාරස්ථානයේ විහාරාධිකාරී ස්වාමින් වහන්සේගෙත් අවසරය ඇතිව මේ පින්කම සූදානම් වන්නට යෙදුණා. පින්වත්නි මේ මොහොතේ ඔබ සූදානම් වෙන්නේ බණ අහන්නට. උදෑසන සුදු වතින් සැරසිලා පෙහෙවස් සමාදන් වෙලා විහාරස්ථානයට ඇවිදින් අද දවස කායේන සම්වරෝ සාදු සාදු වාචාය සම්වරෝ මනසා සම්වරෝ සාදු සාදු සම්පත්ත සම්වරෝ කියන විදියට කයත් වචනයත් සම්වර කරගෙන සියල්ල සම්වර කරන්නා වූ මනස සම්වර කර ගනිමින් එදා ආර්යයන් වහන්සේලා මේ දවස ගත කළේ තමන්ගේ ආර්යයන් වහන්සේලාගේ ජීවිතය ගත කළේ යම්සේද එහා සමානවම අපිත් සීල සමාධි ප්‍රඥා වඩමින් අද දවස තුල තමන්ට හැකි උපරිම ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කරනවා කියන අදිෂ්ඨානයෙන් තමයි පින්වත් ඔබ උදෑසන සීල් සමාදන් වුණේ. ඒ අනුව සීල් සමාදන් වෙලා බුද්ධ පූජා පින්කම් පවත්වන බණ අහලා දැනුත් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නටයි සූදානම්. ඔබ දන්නවා ධර්මයේ විශේෂයි පිළිපැදිය යුතු අන්දම. ධර්මය කියන්නේ බොහෝම දුර්ලභ දෙයක්. කෙනෙක් කියයි හිතයි
ගුවන් විදුලි රූපවාහිනී හැම එකේම මොනතරම් බණ අහන්න පුළුවන්නේ. පන්සලට ආවමත් පුවේට පුළුවන්නේ කොහොමද දුර්ලභ වෙන්නේ කියලා. පළවෙනි කාරණය තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සූත්‍ර ධර්මානුකූලවම ඒ වචනයට පරිබාහිර නොවි ධර්ම ශ්‍රවණය කිරීම දුර්ලභයි. ඒ කියන්නේ පිරිසිදු ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබීම දුර්ලභයි. ඇතැම් විට ඇතැම් ස්වාමින් වහන්සේලා බොහෝ ගිහි දේශකයෝ ධර්මය තම තමන්ට කැමැති පරිදි වෙනස්කම් කරමින් විකෘති කරමින් දේශනා කරනවා. අපේ ඇත්තොත් ශනිකව නිවන් දකින්න ශනිකව බුදු වෙන්න බලාගෙන වෙන මොනවා හරි මගඵල ලබන්න බලාගෙන ඒ පසුපස යනවා. නමුත් නිර්මල ධර්මය අසන කෙනෙකුට දැනෙනවා, වැටහෙනවා, අවබෝධ වෙනවා. ශනිකව ඔය නූඩල්ස් එකක් හදාගන්න වගේ විනාඩි 2කින් 3කින් දවසෙන් 2කින් පැයෙන් 2කින් භාවනාවක් කරලා හරි බණක් අහලා හරි රහත් වෙන්න බෑ කියලා. මොකද ඒක ඔබ මම කවුරුත් ගිහි පැවිදි අපි කවුරුත් ක්‍රමානුකූලව පිළිවෙත් පුරලා Taman විසින්ම ප්‍රත්‍යක්ෂ කරගත යුතු දෙයක් මිසක ශනිකව ලබාගත හැකි දෙයක් නෙවෙයි. එතකොට කෙනෙක් හිතයි එහෙනම් බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ එක බණ පදෙන් කොහොමද රහත් උනේ කියලා නේද? එහෙම හිතයි. ඔව් එහෙම වුණා. ඇයි? ඒ පිරිස අර තථාගතයන් වහන්සේ සාරාංශකීය කල්පලක්ෂයක් පෙරම් පිරුවා හා සමානවම භව ගමනේ මතු බුදු වෙන බුදුරජාණන් වහන්සේගෙන් බණහල මේ තත්ත්වයන්ටපත් වෙනවා කියලා සංසාරේ පුරාවට බෝසත් ගුණ ධර්ම පුරමින් ආපු උදවිය. ඉතින් ඒ අයට එක බණ පදේ ඇහුවම අර වඩපු ගුණ සීල සම්පන්න භාවයත් ප්‍රඥා සම්පන්න බවත් නිසා තථාගත වදන බොහොම පැහැදිලිව අවබෝධ වෙනවා. ඒ නිසානේ චුල්ලපන්තක හාමුදුරුවෝ බණපද මුකුත්ම පාඩම් කරගන්න බැරුව මාස 4ක් දුක් විඳලා අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ වීමෙන් බණහලා නෙවෙයි තථාගතයන් වහන්සේ දුන්න ඒ උපාය අනුගමනය කිරීමේදී අවබෝධ වෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ ස්වභාවය. ඒයින් කෙලෙසුන් නැසන රහත්භාවය ලබනවා. ඒ පෙර ගුණධම් පිරුව නිසා. ඉතින් අපි ගුණධම් පුරලා තියෙනවා. හැබැයි අපි තව ඉදිරියට එය ශක්තිමත් කරන් යන්න තියෙනවා. ඒ නිසා මේ ධර්මය හොඳට අහලා ඒක මනසේ ධාරණය කරගෙන පිළිපැද්දොත් ඒ தത്വයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ නිර්මල වූ බුදුදහම ශ්‍රවණය කරන ඒක මනසේ කරුණු වශයෙන් රඳවාගෙන ඒ කරුණු අනුව ජීවිතය හදාගන්න පුළුවන් නම් ඒක තමයි අපේ ජීවිතේ ලබන්න පුළුවන් ජය. දැන් මේ පුංචි දරුවෝ තරුණ දරුවෝ බණ අහනවා. එතකොට මේ දරුවෝ එක බණ ගෙදරකින් එක බණ පළකින් හදිසිය හරි අහන බණකින් කරුණු දෙකක් එකක් මතක තියාගත්තොත් අවුරුදු 20 30 40 වෙනකොට වැඩි හිටියෙකුට සමහරවිට හාමුදුරු කෙනෙකුටත් වඩා බණ දන්න කෙනෙක් වෙන්න පුළුවන්. මොකද ඔය අරඳින්නේ නිතර භාවිතයේ ඇසීම ඒව තුළ. ඇයි මේ ධර්මය මතක තියාගත්තම තියෙන වටිනකම? අපි කවුරුත් වැරදි කරන්න පුළුවන් අය. වැරදි කරන අය නෙවෙයි වරද්ද ගන්න එපා. වැරදි කරන්න පුළුවන් අය. ඇයි එහෙම වැරදි කරන්න පුළුවන්? අපේ හිතේ රාගය තියෙනවද නැද්ද? තියෙනවා. ලෝභකම හේවත් ඒකේ උච්චතම අවස්ථාව තෘෂ්ණාව තියෙනවද නැද්ද? තියෙනවා. මේ රාගය, ලෝභකම, තෘෂ්ණාව නිසා අපි ගැටෙනවද නැද්ද? ගැටෙනවා. ගැටෙනකොට අපේ හිතේ ඊර්ෂ්‍යා, වෛර, ක්‍රෝධ, කුහක ගති මේවා ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. ඊළඟට මගේ කියලා ඕන එකයි එපා එකයි හැමදේම බදා ගන්න ගතිය අපි තුල තියෙනවද නැද්ද? තියෙනවා. මුලා බව නිසා. එහෙනම් මේවා තියෙන ඕනම කෙනෙක් අසුරු සැනින්, ඒ කියන්නේ අර මෙහෙම ගහනකොට සද්දයක් නිකුත් වෙන්නේ. ඔය අසුරු සැනින් අපරාධකාරයෙක් විය හැකිද නැද්ද? විය හැකි. දූෂකයෙක් විය හැකි. හොරෙක් විය හැකි.
දැන් අපි හිතමු කාර්යාලයක ඉන්නවා යනවා සල්ලි මිටියක් කාටවත් නොපේන අයිනක වැටිලා තියෙනවා. අර අපේ තෘෂ්ණාව ඔක ගන්න කියලා බල කරනවද නැද්ද? බල කරනවා. ඕක අයිතිකාරයට නැත්නම් ආයතනයේ ලොක්කට ගෙනුහුන් දෙන්නේ මොනවා වුණොත්ද? අන්න අර මම කිව්ව දහම් කරුණු මනසේ තිබුණොත් මනසෙන් කියනවා අපි හිතමු මම කියලා ඕක දැන් අහුලන්නේ. මනසින් කියනවා ජිනානන්ද ඕක දීපන් මෙතන ලොක්කට. හිතින් කියනවා උඹ ගත්තොත් උඹ හොරෙක් වෙනවා. ඒක මනසින් කියනවා තමන්ට. ඔක කරන්න එපා. ඔක කරොත් මෙහෙමයි වෙන්නේ කියලා මනස ඕන කෙනෙකුට ඕනම දෙයක් කරද්දි කියනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපේ උන් අහන්නේ නැහැ. අහන්න නැතුව වැරදි කරලා අන්තිමට කූල්ලනවා. ඒ නිසා මනසේ බණ ධර්මය යහ කරුණු තිබුණොත් මේ ජන සමාජේ වැරදි අවම ලස්සන ජීවිතයක් ගත කරන පින්වන්ත දුවෙක් පුතෙක් වෙන්න පුළුවන්. පින්වන්ත අම්මා තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වාසනාව තියෙන්නේ බණ අහන අයට විතරයි. අන්න ඒකයි මතක තියාගන්න. බණ අහන අය වාග්යවන්ත වෙන්නේ වාසනාවන්ත වෙන්නේ තමන්ගේ ජීවිතේ වැරදි අවම අකුසල අවම පින්වන්ත කෙනෙක් වීමේ වාග්ය වාසනාව નિરાයාසයෙන්ම හිමිකම තියෙන අය නිසා. ඒ නිසා හොඳට බණ අහලා ඒ අනුව කටයුතු කරන්න අදිෂ්ඨාන කරගන්න. ඉතින් මම ගාතාවක් මුල් කරා සාමාන්‍ය මෙහෙම බණකට එනකොට පැයක් එකමාරක් බණ පොත් බලලා කියවලා එහෙම ගන්න. හැබැයි උදේ දානේ වළඳමින් මේ බණ ගැන කල්පනා කරනකොට එකපාරට ගාතාවක් මනසට ඊට පස්සේ ගාතාව විතරක් නැවත පද ටික හරිද කියලා බලාගත්තා. එච්චරයි අද කලේ. උදකං හිනයන්ති නිත්තිකා උසුකාරා නමයන්ති තේජනං දාරුන්නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතෝ. දියාලෝ කියන්නේ ඔය කුඹුරට වතුර ගෙනියන ගොවි මහත්තයාටම තමයි. ලොකු ඇලවේල්ලේ පිටවාන කියලා කියනවා ගමේ. ඔය පිටවානෙන් පොඩි වක්කඩක් කපනවා කුඹුරට. ඕකෙන් ලියද්දට සුදුසු පරිදි වක්කඩවල් හදලා අවශ්‍ය ලියද්දට විතරක් වතුර ගන්න. අනවශ්‍ය තැනට වතුර ගන්නේ නැහැ. කුඹුර සරුසාර කරගන්න. ඒ කියන්නේ ගොවිතැන් කරන අය තමන්ට අවශ්‍ය පරිදි ඇලවේලි දිසානතියට කපලා හදලා තමන්ට අවශ්‍ය තැනට ජලය ගෙන යනවා. ඊළඟට දුනු ඊතල හදන අය ඒ යකඩ හරි ලී හරි ඒ හදන ද්‍රව්‍යාණු ඒව නවලා සුදුසු විදියට අඹරලා සකසලා තමන්ට අවශ්‍ය විදියට ඒක සකසා ගන්න. ඊළඟට වඩු බාස්ලා තමන්ට අවශ්‍ය විදියට ලී කපලා නවලා ලස්සන භාණ්ඩ නිෂ්පාදනය කරගන්න. ඔන්න ඔය විදියට අත්තානං දමයන්ති පණ්ඩිතෝ. තමන්ට අවශ්‍ය පරිදි නවලා කරලා කරන්න ඕන දේවල් කරගෙන තමන්ව ජය ගන්නව නම් අන්න යා පණ්ඩිතෙක් නුවණැත්තෙක් මේ ජීවිතයේ මෙලොවත් පරලොවත් ජය ගන්න කෙනෙක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මොකද්ද කරන්න ඕනේ? තමන්ව ජය ගන්නට ඕනේ. දැන් අපි දන්නවා මේ මනුෂ්‍ය ජීවිතය බොහොම දුෂ්කර දුර්ලභ ජීවිතයක්. සුලභයි කියලා හිතුවට සුලභ වගේ පෙනුනට සුලභ නෑ දුලභයි. මනුෂ්‍ය ජනගහනය කෝටි 800කට ආසන්නයි. තාම ඉක්මුවේ නෑ. ඉක්මවනවට වබයි ලෝකේ තියෙන සම්පත් මදි වෙයි කියලා මයික්‍රොසොෆ්ට් අධිපතිතුමා ඇතුළු කට්ටිය තමයි කොරෝනා වෙලා එන්නේ නැතත් එව්වි කෝටි 200ක් පොළවේ වලලන්න ඕන කියලා. ඒ කියන්නේ කෝටි 500ට බස්ස ගන්න ඕන කියලා. වැඩේ හරි ගියේ නැහැ. කෙසේ වෙතත් මේ මනුස්ස ජනගහනය කෝටි 800යි. තිරිසන් සත්ව ජනගහනය ඒ වගේ 100,000 ගුණයකින් වැඩි කියලා දන්නව නේද? දැනගන්න ඕන. කුරා කුඹියන්ගෙන් පටන් ගත්තම සත්ත මහා සාගරේ
ජීවීන් දක්වා ගත්තොත් මනුස්ස ජනගහනය කෝටි 800කට ආසන්න වුණාට කෝටි 800 ඒවා කෝටි 800කට වැඩි වෙන්න පුළුවන් තිරිසන් සත්ව ජනගහනය. එයින් එකෙක් වුණා නම් කොහොමද අපි මරණ බයේ තුන් 35ම ගෙවන්න ඕනේද නැද්ද? සාපිපාසාදීන් දුක් විඳින්න ඕනේ නැද්ද? බොහෝ තාඩන පීඩන විඳින්න ඕනේ නැද්ද? විඳින්න වෙනවා මේ විඳිනවට වඩා. ඊළඟට പ്രേත අසුර නිරය තියෙනවා. പ്രേත වෙච්ච අය ඕන තරම් මේ පිරිසිදු භූමි වලින් එළි වැලිකට ගන්නට ඉන්නවා. තෘෂ්ණාව නිසා പ്രേත වෙනවා. ඒ කියන්නේ ලෝභකම, රාගය, ආශාව නිසා. තරහව, වෛරය, ඊර්ෂ්‍යා, කුහකකම් නිසා പ്രേත වෙනවා. මැරෙන වෙලාවේ මගේ දුව පුතා කියලා හිතනොත් പ്രേත වෙලා එනවා. ඒ තෘෂ්ණාවනේ, ආශාවනේ. මගේ ඉඩම මගේ ගේ කියලා හිතනොත් ආපස්සට එනවා. പ്രേත වෙලා. තිරිසන් සත්තු හිලත් එනවා. ගෙම්බු ගැනඩියෝ එම වෙලා එනවා. එහෙම සිද්ධි බුදුහාමුදුරුවන්ගේ කාලේ ඔය අනුරාධපුර යුගයේ මහරහතන් වහන්සේලා වැඩ ඉන්න කාලවල ඕන තරම් ඔය අටුවා ටික පොත්වලට ඇතුළත් වෙලා තියෙනවා. එහෙම සිද්ධි. එතකොට මේ විදියට ගියාම මේ සත්ව ජනගහනයත් ඔය പ്രേතාසුර බොහෝ පිරිසක් වැඩි. නිරයේ ගත්තොත් මනුෂ්‍ය දිව්‍ය ඔය ඔක්කොම එකතු කරලා දාන්න බැරි තරම් ජනගහනයක් නිරයේ ඉන්නවා. ඒක නිසා මනුෂ්‍ය ජීවිතය අර එහෙකටවත් ඔය හතර අපායට නොවැටි මිනිසෙක් වීම දුර්ලභයි. ඒක වාසනාවක් වාක්‍යය. ඒකට ඒවන් ලද්දා වූ මේ මනුෂ්‍ය ජීවිතය අපි කොහෙටද ගෙනියන්නේ? කොහෙටද ගෙනියන්නේ? දැන් දියාලුව හේවත් ගොවියෝ නම් වතුර ටික ගානට ඇලවෙල්ලෙන් Tamanට අවශ්‍ය ලියද්දට ගෙනියනවා. අපි අපේ මනුෂ්‍ය ජීවිතය කොහෙටද ගෙනියන්නේ? එහෙම අරමුණක් දැක්මක් මනසේ තියෙන්නේ කීයෙන් කී දෙනාටද? දැන් පොහොය දවසේ සිල් සමාදන් වෙලා හරි ඒ අයට උපස්ථාන කරමින් හරි මේ පින්නතුන් මේ කටයුතු කරනවා. ඒ කියන්නේ ආධ්‍යාත්මික අරමුණක් තියෙනවා. අපිට තියෙන්න ඕන අරමුණු කීයක්ද? ප්‍රධාන දෙකයි. ආධ්‍යාත්මික එකයි, ලෞකික එකයි. ලෞකික එක නම් ඕන තරම් හැමෝටම තියෙනවනේ. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ කොහේ කොතනට ගෙනියනවද, මොන රස්සා කරනවද, කොයි වගේ ගෙවල් වාහන ගන්නවද, ලක්ෂපතියෝ කෝටිපතියෝ වෙනවද, ඔය ඔක්කොම තියෙනවා. කමන්නේ ඒක හොඳයි. එහෙම තියෙන්න ඕනේ. හැබැයි ඒ අරමුණු සකසා ගන්න අය බෞද්ධ අනිත් පැත්ත පැත්තක තියමු. දන්නවද, අවබෝධ කරගෙන තියෙනවද මේ අරමුණු ලෞකික අරමුණු මරණයෙන් එහාට ගෙන යා නොහැකි බව? මරණයෙන් එහාට ගෙන යා නොහැකි බව. දැන් ඔය ඇත්තන්ගේ ඥාති හිතයිසීන් මියදිලා තියෙනවනේ. ජීවත් වෙලා ඉන්න කාලේ එකතු කරපුවා ගෙනිච්චද? මොනවා හරි එකක්. අඩු වශයෙන් පෙන්ඩන්ට් එකක් පවුම ගෙනිච්චද? නැත්තම් කොහේ හරි අරන් දාපු ඉඩමක ඔප්පුවක් ගෙනිච්චද? නෑ. ගෙනියන්න බෑ. ඒකනේ අර ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍ය තමන්ගේ මරණයේ අත් දෙක මෙහෙම දෙපැත්තට දාලා පේන්න ගෙනියන්න කිව්වේ. රටවල් දහස් ගාණක් අල්ලගත්තට මම හිස් අතින් යන්නේ කියලා ජනතාවට ඒ බුදුදහම අවබෝධ වෙන්න කියලා දෙන්නත් කිව්වා. වැඩේ ඉවරුණාම ආදාහන ඉවරුණාම ඒවා කියලා දෙන්න කිව්වා. මේ නිසා ඒව අවසන් කැමැත්තේ ලියලා තිබිලා තියෙනවා. බෞද්ධ අපි පෙර පාසලේ ඉඳලා බුදුදහමේ සංකල්ප ඉගෙන ගන්නවා. ඒ වුණාට අපි හිතන් ඉන්නවා යනකොට රන් යනවා කියලා වැඩි දෙනෙක්. ඒකින්ද මොකද කරන්නේ? වැටේ අඟලක් අල්ලපු අත්තට යන්න බෑ. තාප්පෙට දෙන්නේ නෑ. පාරට දෙන්නෙත් නෑ. තාප්පේ ගහන්නේ තමන්ගේ වත්තේද පාරේද? පාරේ. මෙහෙ විතර නේ කොහෙත් ඒවයි. මුළු ශ්‍රී ලංකා දීපේ එහෙමයි. මල් වැට හිටවන්නේ කොහෙද? තමන්ගේ වත්තේ නෙවෙයි පාරේ කොල්ලපු වත්තේ කවුරුත් නැහැ. එයි මේ
තෘෂ්ණාව එක අඟලක් හරි අල්ලගත්තා නම් හොඳයි කියලා හිත කියනවා. අනුන්ගේ දේවල් එපා කියලා කියන්නේ නෑ බුදුම වැඩ. ඉතින් ඔය පාරේ යන අපට හරියයිද වරදීද? ඒ පාරේ යනකොට වරදිනවා. ඒ පොඩි තෘෂ්ණාව දනුලා වැඩෙනවන්නේ ගින්නක් වගේ. ඒ පොඩි තෘෂ්ණාව, ඒ ආශාව බිම් අඟලකට තව අඩියක් දෙකක් අපේ ඉඩමට තිබුණා නම් හොඳයි කියලා. ඒ ලැබෙන ආශාව දනුලා වැඩෙනවා. ඉතින් ඒ දනුලා වැඩීම ඔබව මාව සංසාරේ අතරමං කරනවා. මේක අතරමං වෙන්න හොඳ තැනක්ද? දැන් වෙන කොහේ හරි ඔය රටේ තොටේ ගිහිල්ලා ශ්‍රීපාදේ ගිහිල්ලා අතරමං වුණොත් කැරකිලා කොහොම හරි එන්න පුළුවන්. මේකේ අතරමං වුණොත් මේ සංසාර ගමනේ ආපස්සට එන එක නම් ලේසි නෑ පුතේ. ඒක හිතා ගන්නවත් බැරි තරම්. දැන් හිතන්නකො බුදුහාමුදුරුවන්ගේ කාලේ බුදුහාමුදුරුවෝ දැක 160 කෝටියක් තිබිලා අංශු මාත්‍රයක දානයක් බුදුහාමුදුරුවන්ට තියා නෑයිකටවත් නොදී තෝ දෙයිය ගියේ කොහෙද? තිරිසං භවයකටනේ. බලු කුක්කෙක් වෙලානේ ඉපදුනේ. ඒක තථාගතයන් වහන්සේ ඔප්පු කරනම පෙන්නුවනේ. ඒ නිසා අපි මානයෙන්, උද්දච්චකමින්, තෘෂ්ණාවෙන් එහෙම නැත්නම් වෙන මොනවා හරි ආකල්ප තියාගෙන මේ ලෞකික අරමුණු ජය ගන්න යන ගමනේදී ඒක වැරදියට හිතාගෙන යන්නේ හිතා ගන්නවා අපි සංසාරේම මේවා එක් රැස් කරන දේ ගෙනියනවා කියලා. නමුත් ඇත්ත මොකක්ද? දැන් ඔබ මම හම්බ කරනවා අපි හිතමු ගිහි විදියට. හම්බ කරලා මැරෙනකොට මොකද කරන්නේ? දරුවන්ට හරි මොනුගුරු මිනිබිරියන්ට හරි දාලා යනවා. අත්තරලා යනවනේ. කැමති නැත. මොනුගුරු මිනිබිරියෝ දරුවෝ නැතොත් රජයෙන් ඇවිල්ලා සීල් එක ගහලා ගියා ගන්නවා. මේක රජයටයි. ඒ කියන්නේ ඇත්ත කතාව. අපි එදිනෙදා මැරෙනකම් පාවිච්චි කරන දේ ටික හැරුණම අනිත් ඒවා අපි කාට හරි දීලා යනවනේ. මේක තේරුම් ගන්න ඕනේ නැද්ද? මේක අවබෝධ කරගන්න ඕනේ නැද්ද? මේක අවබෝධ කරගෙන සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ඕනේ නැද්ද? මොකද මනස සැහැල්ලුයි අත්හැරීම කළාම නැත්තම් මනසින් විඳවනවනේ. මගේ දේපල, මගේ ගේ, මගේ රත්තරන් බඩු කියා විඳවනවා. ඒ විඳවීම හොඳ දෙයක් නෙවෙයි. ඒ තෘෂ්ණාවෙන් දැඩිව ග්‍රහණය කර ගැනීම හොඳ දෙයක් නෙවෙයි. ඒක ඔබ මාව සංසාරේ අතරමං කරන්න හේතුවක් බවට පත් වෙනවා. හැබැයි දුර්ලභ මේ මනුස්ස ජීවිතය ලැබුණේ එහෙම අතරමං වෙන්න නෙවෙයි. ඒක අපි තේරුම් ගන්න ඕන. එහෙම අතරමං වෙන්න නෙවෙයි. තථාගත බුදු කෙනෙකු ලෝකෙට පහළව මේ සද්ධර්මයේ ලෝකෙට එලිපෙහෙලි කරේ අපට මග නොමග දැන හැඳිනගෙන ජීවිතේ යහපත විමුක්තිය සැනසීම ළඟා කරගන්න. නැත්තම් උන්වහන්සේට එදා දීපංකර පාදමූලයේදී රහත් වෙලා මේ මහා භයානක ඝෝරතර සසරෙන් එතර වෙන්න තිබුණේ නැද්ද? තිබුණා. තව බුදුහාමුදුරුවෝ හම්බ වුණා. ඒ වුණාට පැවිදි වෙලා දැන් සාමාන්‍ය විදියට ඉඳලා තමන්ගේ ගුණය පුරාගෙන ආවා. දැන් උදාහරණයකට මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගන්නකො මතු බුදු වෙන. උන්වහන්සේට තිබුණේ නැද්ද අපේ බුදුහාමුදුරුවෝ ළඟ රහත් වෙලා මේක කතාව ඉවර කරගන්න? නෑ. උන්වහන්සේ හිතන්නේ අනිත් සත්වයා ඊතර කරවමින්ද ඊතර වෙන්නට මඟ පෙන්වමින්ද මමද ඊතර වෙන්නේ. මම ඊතර වෙලා අනිත් අයටත් මඟ පෙන්වනවා. එච්චර දුක් විඳලා ඒ ලබාගෙන අපිට දීපු මේ ධහමේ ප්‍රයෝජනය අපි ගත යුතුද නැද්ද? ගත යුතුයි.
එච්චර සංසාරේ කැපකිරීමක් කරේ අපිට මේක හදලා දෙන්නනේ. ඉතින් මාර්ගය හදලා දුන්නායින් පස්සේ අනේ අපිට ඔය පාරේ යන්න බෑ කියලා අපි වෙන කොහේ හරි අඳුරේ අතපත ගාගෙන අන්ධයෝ වගේ යනවා නම් අපිට මොකකින්ද ගන්න ඕනේ? මඩුවලින් ගහලත් මදිනේ. අපි විනාතක අහක බලාගෙන යන්න හදනවනේ. එනිසා පින්වත්නි ඔබේ මගේ මනසේ ඇති වෙන පුජ්‍යලික කතන්දර කෝන්ත රණ්ඩු ඉරිසියා වෛර නොහොඳ නොකාඩු ඔක්කොම අත්හල යුතුයි. ඔක්කොම අත්හල යුතුයි. දැන් මේ පන්සල ගත්තත් එහෙමනේ. මම ඒ ගැන වැඩි කියන්නේ හොඳනේ. පන්සල ගත්තත් එක එක්කෙනා බෙදෙනවා නොහොඳ නොකාඩු ඇති කර ගන්නවා. බුදුහාමුදුරුවෝ වරදක් කළා වගේ පන්සලට එන්නේ. මේවා අත්හරින්න. නෑදෑයෝ එක්කත් එහෙමයි. මේ වැඩකට නැති මොකක් හරි දෙයකට හිතේ බලාපොරොත්තුවක් තියන් ඉඳලා වචන කොමාරුවක් කරගන්නවා. ඊට පස්සේ අනේ ඉතින් මැරෙනකම් මූණ බලන්නේ. මොනවද මේ අපි මේ කරන්නේ බෞද්ධයෝ වෙලා? කොහෙද අපි මේ යන්න හදන්නේ? තේරුම් ගන්න පින්වත්නි. ලෞකික අරමුණු ඇති කරගෙන ඔබ දියුණු විය යුතුයි. ඒ ගැන තථාගතයන් වහන්සේ අවිවාදයෙන් ලස්සනට දියුණු වෙන පිළිවෙල දේශනා කරලා තියෙනවා. ඔබ හම්බ කරන්න ඕන විදිය, ඒවා ආරක්ෂා කරගන්න ඕන විදිය, ඒ ආරක්ෂා කරගෙන ඒවා පවත්වා ගත යුතු බව, ඒවා මැරෙනකම් පවත්වා ගත යුතු බවත් දේශනා කරලා තියෙනවා. මගදී නාස්ති කරලා අන්තිම කාලේ හිඟා කන්න වෙන විදියට වැඩ කරගන්න එපයි කියලා පෙන්වලා තියෙනවා. අපේ හුඟක් එහෙමනේ නේද? හම්බ කරනවා, වියදම් කරනවා, නාස්ති කරගන්නවා අන්තිම කාලේ ඉතින් හිඟන්නෝ වගේ ඉන්නවා. බෙහෙත් ටික ගන්න සල්ලි නෑ. ප්‍රශ්න ගොඩක්. ඉතින් පුළුවන් කාලේ හොඳට හම්බ කරන්න කොහොමද? ධාර්මිකව. කාටවත් හිරිහැර නොකර. වංචා නොකර දෙහැමිව හම්බ කරන්න. හම්බ කරලා ඒවා ලස්සනට පවත්වාගෙන යන්න. ඊළඟට ගිහියෝ විදියට ගෙවන පෞල් ජීවිතේ ලස්සනට ගෙවන්න ඕනේ. අම්මෝ මේ බැඳගත්ත බෙරේ ගහනවා වගේ හිතාගෙන නම් ගෙවන්න එපා. එහෙමනේ අපි උන් කියන්නේ. අපේ මිනිස්සු කියන්නේ එහෙමයි. දැන් බැඳගත්තනේ මොනව කරන්නද? බැඳගත්ත බෙරේ ගහන්න නෙමෙයි. මොන උහක උප්ප කතාද නේද පින්වත්නි. ඔබ විවාහ ජීවිතයකට එකතු වෙලා ස්වාමියා බිරිඳට බිරිඳ ස්වාමියට එකිනෙකා ගරුසරුක ඇතිව එකිනෙකා අවබෝධයෙන් සෙනෙහසින් අන්තිම හුස්ම හෙලනකම් බලා ගන්න ඕනේ. අන්තිම හුස්ම හෙලනකම් බලා ගන්න ඕනේ. ඒ වගේම දරුවෝ දෙමව්පියෝ ගැනත් එලෙසම බලන්න ඕන. දෙමව්පියෝ තමන්ගේ ජීවිතේ කොච්චර කැපවීම කරලාද දරුවෝ ලොකු මහත් කරලා යම් තත්යකට ගියේ. ඒ වුණාට ලොකු මහත් වෙච්ච ගමන් උන් හිතන උන්ගේ උපාධියයි අරකයි මේකයි තමයි ලොකු වෙන්න මෙච්චර වෙන්න මෙච්චර ගන්න අච්චර ගන්න හේතුව කියලා නෑ. ඒ ඔක්කොම දෙවෙනි. දෙමව්පියෝ හරි විදියට මග හදලා කෞශල්‍යයෙන් ඉස්සරහට යෙදුවේ නැත්තම් ඔය එකක්වත් දරුවෝ වෙන උඹලට අපිට හම්බ වෙන්නේ නැහැ කියලා දරුවෝ වෙන උන් හිතා ගන්න ඕන. හම්බ වෙන්නේ. අම්මා තාත්තා තමයි ඒ தත්වෙට අපිව ශක්ති සම්පන්න කරේ. දුක් විඳින්න හරි පුළුවන් මිනිසෙක් වෙලා තියෙන්නේ අම්මා තාත්තා දුන්න ශක්තිය නිසා මිසක වෙන දෙයකින් නෙවෙයි. එනිසා තමන් ලද දේ ගැන තෘප්තිමත් වෙන්න ඕන මිනිසුන් විදියට. තමන් පළමු කොටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය ගැන සෑහීමකටපත් වෙන්න. පුජ්‍යලිකව මම අහන්නේ අමාරු වැටෙනවනේ. ඔබ හිතලා බලන්න ඔබ තෘප්තිමත් ඔබ ගෙවන ඔබේ ජීවිතය ගැන. බොහෝ දෙනෙක්ගේ හිතේ කනස්සල්ලක් කනගාටුවක් තියෙනවා. අනිත් පැත්තෙන් හිතවත් මේ කෙනෙක් එක්ක කතා කරනකොට කියනවාද මොන්න කර්ම ජීවිතයක්ද මේක. ඉතින් කර්ම කරා නම් ගෙවන්න ඉතින්. හම්බ කරොත් මොකද කරන්නේ? වියදම් කරන්න ඕනේ නේද? භෞතිකව හම්බ කරන දේවල් වියදම් කරන්න වගේ තමයි ආධ්‍යාත්මිකව හම්බ කරන දේ වියදම් කරන්න ඕන. ඒක තමයි කර්ම කියනවා කියන්නේ. කර්ම කියන්නේ මොනවද?
ක්‍රියා. නරක ක්‍රියා නෙවෙයි. නමුත් අපේ ඇත්ත බහුතරේ හිතන් ඉන්නේ නරක වෙනකොට මේක මගේ කර්මේ. ස්විප් එකක් ඇදුනොත් කර්මේ නෙවෙයි. ඒ කරපු පින කැලේ. කාට හරි හොඳ දානයක් දීලා මහ සංගරුවනට දන් දීලා මේ වගේ සිල් ඇත්තන්ට දන් දීලා ඒ ලැබපු පිනෙන් ඇදෙනවා මතු භවයක ස්විප් එකක්. කෝටි ගාණක. මම හැමදාම ගත්ත නිසා තමයි මේක ඇදුනේ. එතකොට පින ගැනත් නෑ මොකුත් නෑ. කකුල ගලක වැදුනත් මුළු සංසාරෙටම බයිනවා තාත්තරත් එක මේක මගේ කරුවේ කියලා. එහෙම වෙන්න එපා. අපි ගෙවන්නේ කර්ම ජීවිත තමයි. ඒකේ කතා දෙකක් නෑ. මොන කර්ම ජීවිතද? තමන් පෙර බව බෙල කරපු කුසලානුකුසල කර්ම ජීවිත. ඒව ගෙවනවා. උපතේ සිට මරණය දක්වා මේ කුසල අකුසල කර්මය අපි එක්ක බැඳිලා පවතිනවා. කම්මං සත්‍යේ විභජති. ඔය ආදි වශයෙන් කියන කර්මය සත්‍ය විභේදනය කරලා තියෙනවා. උස් පහත් වෙන්න, ලොකු මහත් වෙන්න, රූප සම්පත් විරූපී වෙන්න, ධන ඇති ධන නැති වෙන්න, හොඳට කතා කරන අය වෙන්න, ගොළුව වෙන්න, දැක්ක ගමන් අහක බලන් යන්න හිතෙන්න, දැක්ක ගමන් මූණ හිබින්න හිතෙන්න. කර්ම කරලා දිනවා. ඒ කියන්නේ ප්‍රියමනාප වෙන්න කර්ම කරලා දිනවා, අප්‍රිය වෙන්න කර්ම කරලා තියෙනවා. සල්ලි ලැබෙන්න කර්ම කරලා තියෙනවා, භවභෝග ලැබෙන්න, භවභෝග නොලැබී හිඟමනට වැටෙන්න කර්ම කරලා තියෙනවා. ඉතින් කරා නම් ගෙවන්න ඕනනේ. මගහැරලා යන්න බැහැනේ. දැන් චක්කුපාල හාමුදුරුවෝ වෙද මහත්තයා වෙලා අර කාන්තාව බොරු කළාට තරහට ඇස් දෙක අන්ධ කළා. මෙහෙත අනිත් පැත්තට තියෙන. දැන් ඒක ගෙවන්න ඕනේ නැද්ද? ගෙවන්න ඕනේ. මොකද ඔබේ මගේ හිතේ අපේ තියෙන මානසික දුර්වලතා හේවත් රාග, දේශ, මෝහ, මද, මාන, කුහකිරිසියා නිසා අපි කරගන්න කර්ම වලට වෙන කවුරුත් පලි නැහැ. ඒවයින් අපිට වෙන අයට ගහන්න, ඒවා යොදලා ඒවයින් පීඩනය කරන්න අයිතියක් නැහැ. ඒ කරා නම් ඒකේ විපාකේ අනිවාර්යෙන් විඳවන්නම විඳින්නම ඕනේ. හොඳ සිතින් කරන දේවල් විඳිනවා, නරක සිතින් කරන දේවල් විඳවනවා. එනිසා ඔබ ලද ජීවිතය ගැන ඔබ සතුටු වෙන්න. මේ මනුස්ස ජීවිතේ ඔබ ਸਰව සම්පූර්ණ මිනිසෙක් විදියට ලබලා තියෙනවද නැද්ද? ලබලා තියෙනවා. අංග විකල මන්ද බුද්ධිකය නැහැ. එහෙම අය වෙන තැන් වල ඉන්නවනේ. ලෝකේ කෝටි ගාණක් අංග විකල මන්ද බුද්ධිකය ඉන්නවා. අනේ පව් කිව්වට පව් නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ. පව් කළ නිසා. අපි කියන්නේ අනේ පව් කියලානේ. අනේ පව් නෙවෙයි, ඒ අය පව් කළ නිසා අංග විකල හෝ මන්ද බුද්ධික වෙලා තියෙනවා. අපි හැම වෙලා නැහැ. ඉතින් සතුටු වෙන්න ඕනේ නැද්ද? සතුටු වෙන්න ඕනේ. ඊළඟට අපිට හොඳ අම්මා තාත්තා කෙනෙක් ලැබුණාද නැද්ද? ලැබුණා. හොඳ දුවෙක් පුතෙක්, හොඳ සහෝදර සහෝදරයෝ, හොඳ ස්වාමියෙක්, හොඳ බිරිඳක් මේ ආදි වශයෙන් ලැබිලා ඇති. ඒ ලැබිච්ච දේ ගැන තෘප්තිමත් වෙන්න ඕනේ නැද්ද? සතුටු වෙන්න ඕනේ නැද්ද? සතුටු වෙන්න ඕනේ. එහෙම නැති අය කොච්චර ඉන්නවද? බෙහෙතකටවත් අයියක් කියන්නේ කවුරුවත්ම නැති අය කීලෝ කෝටියක් මේ ලෝකේ ඉන්නවද? තනි වෙලා අතරමං වෙලා මේ මනුස්ස ජීවිතය ගත කරන කාත් කවුරුත් නැති අනාථ නිවාස වෙල නැති අනාථයෝ කී දහක් ඉන්නවද මේ ලෝකේ? අපි අනාථ නිවාස වෙල ඉන්න හැටනේ අනාථයෝ කියන්නේ. එහෙම නැතුව මේ ජන සමාජේ විහිළුවටවත් අයියාගේ මාමිනෙන්ද කියන්න අම්මේ තාත්තේ කියනවත් මොකෙක්වත් නැති අය ඕනතරම් මිනිස්සු ඉන්නවා. එහෙම අය අතරේ අපි සතුටු වෙන්න ඕනනේ, රණ්ඩු වෙන්න හරි එකෙක් ඉන්නවනේ. මොකෙක්ද? සතුටු වෙන්න ඕනේ නැද්ද? සතුටු වෙන්න ඕනේ. එතකොට ගෙවල් නැති මහපාරවල් වල නිදියන මිනිස්සු අතරේ සාමාන්‍ය ගයක් ලබන්න හරි අපි පින් කරලා නැද්ද? කරලා තියෙනවා. ඉතින් සතුටු වෙන්න ඕනනේ. කවුරු හරි මහා පින් කරපු පුණ්‍යහේ කෙනෙක්ගේ මන්දිරේ දිහා බලාගෙන මට නෑනේ කියලා හොල්ලන්නේ නැතුව
අර නැති මිනිස්සු අතරේ මම තියෙන කෙනෙක් කියලා සතුටු වෙන එකනේ වැදගත්. අපි කරන්නේ මොකද්ද? අපේ ගෙදරට වඩා අල්ලපු ගෙදර මිනිස්සයාගේ ගමේ වෙන කාගේ හරි තට්ටු 2 3 නම් වැඩි නම් අනේ අරක දිහා බලාගෙන හූල්ලනවා මට බැහැනේ මෙහෙම ගහගන්න කියලා. ඉතින් ඊට පහළ ඉන්න මිනිස්සු ගැන දිහා බලලා ඊට වඩා මට තියෙනවනේ කියලා සතුටු වෙන්න පුළුවන්. මොකද වැඩියෙන් ඉන්නේ තියෙන මිනිස්සුද නැති මිනිස්සුද? නැති මිනිස්සු. තියෙන මිනිස්සු අඩුයි. මොකද පින් කරන අය වැඩියෙන් පින් කරන අය තවත් අඩුයි. ඉතින් අපි සතුටු වෙන්න ඕනනේ ගේ දොර ගැන. යාන වාහන ගැනත් එහෙමයි. බයිසිකලේ පුට් බයිසිකලේ තියෙන මිනිස්සු ඒක ගැන සෑහෙන්නේ නැහැ. මෝටර් බයිසිකලේ තියෙන මිනිස්සයා කාර් එක ට්‍රීවිල් එක දිහා බල හොල්ලනවා. කාර් තියෙන අය බෙන්ස් මොන්ටේරෝ දිහා බල හොල්ලනවා. මොකටද? ඉතින් අය මොකොත්ම නැති පයින් යන මිනිස්සු අතරේ ඔබට තියෙනවනේ බයිසිකල් එක. අඩු වශයෙන් කිලෝමීටරයක් දෙකක් පයින් ගිය ගමන්ම බස් එක තියෙනවා. 70ක්ම 20 30 ගිහිල්ලා බස් එකක් අල්ල ගන්න බැරි මිනිස්සු කොච්චර ඉන්නවද? 70ක්ම 20 30 පයින් ගිහින්. අර මම 2012 කොහෙද අර වවුනියාවේ ගියා අමුදා මූලස්ථානෙක භූත ප්‍රේත ප්‍රශ්නයකට පිරිත් කියලා ආශිර්වාද කරන්න පූජාවක් තියන්න. කන කොටි වැඩියෙන්ම වලලපු කනත්තේ හදපු කැම්ප් එක. ගියාම තමයි හැබැයි මට කිව්වේ මට හොල්මන් වැඩ දැම්මයින් පස්සේ තමයි කිව්වේ. එතකන් කිව්වේ. ඉතින් කෙසේ නමුත් හාමුදුරුවෝ හුඟක් බැහැ කියලා තිබුණා. මොකද යාලට වවුනියාවෙන් මෙහාට වාහන එවන්න බැරි ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණා අවසර ගන්න. ඉතින් හාමුදුරුවෝ ලොකු අය ඔක්කොම බෑ කියලා තිබුණා. මට කිව්වම මම කිව්වා මම බස් එකේ ඉන්නම් වවුනියාවට. හැබැයි මම බැහැලා විනාඩි 5ක් ඇතුලේ නම් වාහනේ ලැබෙන්න ඕන. මට දෙමළ මිනිස්සු එක්ක ඉන්න නම් බෑ පාරේ හිටගෙන කියලා. හැබැයි කිව්වා වගේම මම බස් එකෙන් බහිනකොට පාරේ අනිත් පැත්තේ අමුදාවේ ජිප් එකක් නවත්තලා තිබුණා. ඒ අය එතන ඉඳලා කිලෝමීටර් 44ක් ගියා අර කැම්ප් එකට. ගම්මාන සෑහෙන්න. ඒ පැත්තේ ඉන්න මිනිස්සු බස් එකට අර ගාන එන්න ඕන බස් එකකට නගින්න. හිතා ගන්නකෝ. අපිට මේ පිමි දෙකට පයින්න පුළුවන් නේ බස් එකට අපි ඒත් හුල්ලනවනේ. වාහන නැහැනේ කියන. ඒ නිසා පින්වත්නි ඔබ ලද මනුෂ්‍ය ජීවිතය ගැන සතුටු වෙන්න. නැති මිනිස්සු ප්‍රකෝටි ගාණක් අතරේ මම තියෙන කෙනෙක් කියලා සතුටු වෙන්න. සෑහෙන්න. තමන්ගේ වෙන විවාහ ජීවිතේ තමන්ගේ බිරිඳ ගැන, ස්වාමියා ගැන, තමන්ගේ දරුවෝ ගැන සතුටු වෙන්න. ඊට වඩා හොඳට වෙන කෙනෙක් ජීවත් වෙනවා දැකලා අනේ මෙහෙම වුණා නම් කියලා හිතෙන්න පුළුවන්. මේ භවයට ඒව ප්‍රාර්ථනා කරන්න එපා. පින් කරන්න මතු භවයේ මෙහෙම කෙනෙක් ලැබෙන්න. මොකද ඔබ පෙර සසරේ කරපු දේ අනුවයි ඔබට වැරදිලා තියෙන්නේ. නැතුව වෙන කාගේවත් දෝෂකින් නෙවෙයි. ඔබ කරපු දේ අනුව ඔබ ප්‍රතිඵල ලබනවා. අර කියනවනේ ආදිසං උපතේ බීජං බීජ වැපරුවා නම් ඒ අනුව තමයි ලැබෙන්නේ. ඊට වඩා බලාපොරොත්තු වෙන්න බෑ. බලාපොරොත්තු වෙන්නත් එපා. අපේ මිනිස්සු හාල් වී හුණ්ඩුවක් වගා කරලා අක්කර ගානක වී බලාපොරොත්තු වෙනවා. ඒක වෙන්න බැහැනේ. මොකද වී ගහ මැජික් කාරයෙක් නෙවෙයිනේ. ඒ නිසා ඔබ කරපු හොඳ කර්ම මැජික් වෙන්නේ නෑ. ඒක 100 ගුණයකින් වැඩි වෙලා ඔබ කරාට වඩා 100 ගුණයක ප්‍රතිඵල ඔබට දෙන්නේ නෑ. ඔබ කරපු දෙයට සමානව ඔබට ප්‍රතිඵල ලැබෙනවා. අකුසලත් එහෙමයි. ඒකත් මතක තියාගන්න. ඔබ කර්ම කරා නම් ඔබට විඳින්න හෝ විඳවන්නම සිද්ධ වෙනවා. ඒක අත්හරින්න බෑ. ඒකනේ කියන්නේ කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකම් වා තස්ස දායාදෝ. ඔබේ දායාදයයිලු. බලන්නකො බුදුහාමුදුරුවෝ දීපු වචන තොගය. වචන ටික. තස්ස දායාදෝ අන්තිමට ගෙන අර ඔක්කොමත් කියලා අපේ මිනිස්සු තේරුම් ගන්න නැහැ කියලා බුදුහාමුදුරුවෝ දන්නවා. අන්තිමට කියනවා තේරෙන භාෂාවට වචනයක් දාලා තස්ස දායාදෝ කර්ම කරා නම් ඒ ඔබේ දායාදේ කියලා පිළිගනින්න කියලා. දායාදේ කියන්නේ මොකද්ද? උරුමයෙන් පස්සෙන් එන එකක්. ඒක අත්හරින්න බෑනේ. කර්මයත් එහෙමයි. ඒ කර්මය උරුමයි. ඒ නිසා කර්ම කරනකොට
කල්යාණම් වා පාපකම් වා දෙකක් අපි කරනවා. කල්යාණ කියන්නේ හොඳ, පාපකම් වා පාප. එතකොට අපි බෞද්ධ නම්, අපි මනුස්ස නම් අපි පාපකම් වා අත්හරින්න ඕන. පාපී කර්ම අත්හැරලා කල්යාණම් වා කල්යාණ වූ යහපත් කර්ම කරන්න ඕන. ඒ කර්ම කරලා ලෝකෝත්තර අරමුණ, මං කියවනේ මුලින් අරමුණු දෙකක් තියෙන්න ඕන. පළවෙනි අරමුණ තිබුණට කමන්නේ, ඒක ධර්මානුකූලව ගොඩනගලා ඔබ කෝටිපතියෙක් වුණත් කිසිම වරදක් නැහැ. හැබැයි ඊට සමගාමීව ඔබේ ලෝකෝත්තර අරමුණ ඊට සමගාමීව ගමන් කරන්න ඕන. මම දැන් මේ පුළුවන් කාලේ හම්බ කරලා වයසට ගියාම පින් කරනවා නෙවෙයි. නේද සම්පත් මහත්තයා? දැන් සම්පත් මහත්තයයි මේ හර්ෂණී නෝනයි තරුණ කාලෙමනේ මේ පින්කම පටන් ගත්තේ නේද? විවාහ වෙලත් නැහැ මං හිතන්නේ. මුල්ම තරුණ කාලෙම තමයි විවාහ වෙන්න ලෑස්ති වෙන ගමන් තමයි මේ පින්කමට අත ගැහුවේ. අද අවුරුදු 19ක් මේක කරනවා. ලීසියෙන් එහෙම කරන්නේ නැහැ නේ කෙනෙක්. ඒක ප්‍රතිපත්තියක් වෙලා, පාරමිතාවක් වෙලා කොච්චර වටිනවද ඒක? සම්පත් මහත්තයට විතරක් නෙවෙයි හැමෝටම ආදර්ශයක්. දෙයක් කරන්න ගත්තම පුළුවන් නම් පුළුවන් මට්ටමේ ඒක පාරමිතා ගුණයක් බවට පත් කරගන්න. දැන් අපි ගෙදරදී කෑම කනවා. මම බණ වෙලදී කියනවා හැමෝටම හැමදාම දන් දෙන්න කියනවා. කෙනෙකුට හිතෙයි කොහොමද එහෙම කරන්න කියලා. ඔබ බත් අහුරක් බස් අරලුවක් අරගෙන ලෑලි කෑල්ලකට දාලා කුරා කෝඹීන් පක්ෂීන් ඇතුළු කුසගින්නේ සිටින සත්වයන්ගේ කුසගිනි නිවීමට මගේ මේ පුංචි ආහාර කොටස දානයක් වේවා කියලා හිතුවනම් හැමදාම දන් දෙන්න පුළුවන් නේ. මැරෙන දවසෙත් දන් දෙන්න පුළුවන්. පාන්දර නොමරුණොත් දන් දීලම මැරෙන්න පුළුවන්. පාන්දර යමෙන්නොත් කරන්න දෙයක්. මැරෙනකන් දන් දෙන්න පුළුවන්. මැරෙනකන් සිල් රකින්න කියලා මම කියනවා බණ වෙලදී. මැරෙනකන් සිල් රකින්න බැරිද? මේ පොයටනේ අට සිල් ගන්නෙ නේද? හැමදාම පංචශීලය බුදු පිළිමේ ගෙදර තිබුණත් නැතත් මූණකට හොදගත්ත ගමන්ම කැමැති පැත්තක් හැරිලා. අර කවුද සිල් ගත්තා වගේ නැතුව කැමැති පැත්තක් හැරිලා ඔය ඕනම පැත්තක බුදුහාමුදුරු ඉන්නවයි කියලා හිතාගෙන වැඳගෙන නමස්කාරය කියලා ඕ නොකිය. බෞද්ධ නම් නමස්කාරය කියලා තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ගන්න. අබෞද්ධ නම් තෙරුවන් සරණ නැතිව පන්සිල් ගන්න වරදක් නෑ. අබෞද්ධ නම් කාටත් පොදුයි පන්සිල්. බෞද්ධ වේවා අබෞද්ධ වේවා කාටත් රැකිය හැකි ලෝකේ තියෙන හොඳම සීලය පංච සීලය. හොඳම ප්‍රතිපත්තිය පංචශීල ප්‍රතිපදාව. මේක රකින්න බැරි සිංහල දෙමළ මුස්ලිම් ඔය ඕන කෙනෙකුට බැරි කමක් නැහැ. හැම මිනිස්සෙකුටම රකින්න පුළුවන්. ඒ නිසා උදේ නැගිට ගමන් මූණකට හේතු අනිත් වැඩ ඔක්කොටම කලින් විනාඩි 2යිනේ යන්නේ. අනිත් කට්ටිය ඇහෙනවට ලැජ්ජ නම් හිතින්ම කියලා සමාදන් වුණා මම අද දවසේ මේක රකින්නවා. මුලදී කැඩෙයි නේද? කැඩි කැඩි රකින්න ඕන. කැඩි කැඩි රකින්නකොට මාස කිහිපයක් අවුරුදු කිහිපයක් යද්දී ඔබ නොදැනම ඔබ පංචශීලයේම රකින්න සිල්වතෙක් සිල්වන්තියක් වෙනවා. කොච්චර පින්වන්තද? මැරෙන දවසේ සිල්වත් වෙන්නේ මැරෙන්නේ. ඇයි උදේ පන්සිල් අරගෙන? මැරෙන දවසේ සිල්වත්ව මැරෙන්නේ. කොච්චර වාසනාවන්තද? එහෙම බෞද්ධයෙක් වෙන්න අපි පින් කරන්න ඕනනේ. එහෙම බෞද්ධයෙක් වෙන එක අපේ ජීවිතේට ලොකු ආඩම්බරයක් නේ. දැන් හැමදාම දන් දෙන්න පුළුවන්, හැමදාම සිල් රකින්න පුළුවන්. තුන්වෙනි කාරණය හැමදාම භාවනා කරන්න ඕන. අම්මෝ හැමදාම දියා සතියකට වරක්වත් වෙන්නේ නැහැ නේ ආමුදුරනේ කියලා හිතේ. ඒකත් හැබැයි නැගිට ගමන්මයි කරන්න ඕන. කුණු කියලා පහසුව දින නිසා නැගිට ගමන්ම කට හොද ගන්න. නිදිමත ගතියක් තියෙනවා නම් මූණම හොද ගන්න. නිදිමත ගතිය නැත්තම් මූණම හොද ගන්න ඕනේ. ඒක පස්සේ කරගන්න පුළුවන්. දත්මදල ඒවා පිළිවෙලට පස්සේ කරගන්න. නැගිට ගමන් කරන්න ඕන කට හොදගත්ත ඕන නම් මූණම හොදගත්ත සාමාන්‍ය විදියට. නිදි පැදුරේ නිදි ඇඳේ බෙඩ්ෂීට් එකේම වාඩි වුණා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, දුකින් මිදෙම්වා, නිවන් දකිම්වා. මා මෙන්ම මාගේ මෑණියන්ද පියාණන්ද ඔය ආදි වශයෙන් සමස්ත ලෝකේටම විනාඩි 5ක් මෛත්‍රී කරලා දවස පටන් ගන්න. බැරිද? පුළුවන්.
වැඩ ප්‍රකෝටියක් තියෙන ජනාධිපතිතුමත් ඕනනම් ජනාධිපතිතුමත් කරන්න පුළුවන් දෙයක්. නැගිට ගමන් නිදි පැදුරේ නිදියඳීම වාඩි වුණා. මුණකට හොදගෙන විනාඩි 5ක් මෛත්‍රී කරා ඇති. ආයි නිදා ගන්න ඇඳට යනවනේ. ඇඳට ගිහිල්ලත් අර ජංගමේ ඉහළ පහළ යන එක නවත්තලා ඔක ඉහළ පහළ යනවනේ නිින්ද යනකම්. අන්තිමට උදේ ජංගමේ charge කරලා නෑ. අර ඉහළ පහළ ගිහිල්ලා නිින්ද ගිහිල්ලා වැඩට යන්න ජංගමේ charge නෑ. ඒ ගහලා තියන්න බෑනේ අර කොබෝබා හිටිය නිින්ද කියලා. එහෙම නොවි බලන්න මත්වස්ස මොනවා හරි දෙයක් තියෙනවා නම් විනාඩි 5ක් 10ක් බලලා ඇඳට ගිහිල්ලා කොබෝබා ඉන්න එක නවත්තන්න. ඇඳට ගිහිල්ලා විනාඩි 5ක් මෛත්‍රී කරලා නිදා ගන්න. ඔබ අවුරුද්දක් විනාඩි 5ක් කරන්න. උදේට 5යි, හවසට 5යි. දෙවෙනි අවුරුද්දේ 10ක් කරන්න. තුන්වෙනි අවුරුද්දේ 15ක් කරගන්න නේද? 15යි දවසට පැය භාගයක්. මැරෙනකම්ම මෛත්‍රී භාවනාව කරන්න බැරිද? පුළුවන්. ඔය අතරට බුදු ගුණ භාවනාවත් එකතු කරගන්න. මාරුවෙන් මාරුවට එක දවසක් මෛත්‍රී වඩනවා, අනිත් දවසේ බුදු ගුණ වඩනවා. නැත්තම් උදේට මෛත්‍රී වඩනවා එක හොඳයි. හවසට රැයට බුදු ගුණ වඩන්න. මේ පුංචි පුතාලට පුළුවන්. පුංචි දුවලට පුළුවන්. තරුණ දුවල පුතාලට පුළුවන්. හැමදාම දන් දීලා, හැමදාම සිල් රැකලා, හැමදාම භාවනා කළොත් ඒ බෞද්ධයා මාරයාගේ වසඟයට යන්නේ නැහැ පින්වත්. මාරයා වෙවුලලා යනවා ඔබ එහෙම කළොත්. මාරයා වෙවුලලා යනවා. අද මාරයාට අපි එකතු වෙලා ඌත් එක්ක කාලා බීලා ජොලි කරලා මැරිලා යන්න ලෑස්ති වෙනවා. මාරයා කියන්නේ මොකද්ද? ඒක තමයි. මොකද්ද? කාලා බීලා ජොලි කරලා මැරිලා ඵලයන්න. මානාවේශ වෙච්ච අන්‍යාගමිකේ උණුයි අපේ උණුයි දැන් ඒකම කියනවා. ඒ මානාවේශයෙන් කියන්නේ මේ ජීවිතේ ලැබිලා තියෙන්නේ කාලා බීලා ජොලි කරලා මැරිලා යන්නලු. අර ක්ලබ් වසන්ත මහත්තයා එහෙම ගිහි දැන් කොහේ හරි ඇතිනේ අසතරෙන් එහෙක වැඩිය කියන්නේ ඊට පස්සේ පවුලේ මිනිස්සු මාත් එක්ක වහිර බෙදගනි. ඒ කාලා බීලා ජොලි කරලා යන අයට වෙන දේ මෙලොවත් සැනසීමක් නැහැ, සසරේ සැනසීමකුත් නැහැ. ඒ නිසා කාලා බීලා විනෝද වෙනවා කියන්නේ ඒක ධර්මානුකූලව විය යුතු දෙයක් මිසක නිකන් ජීවිතේ ඔහේ ගෙවන්නම් වාලේ රස්තියාදුකාරයෝ වගේ ඔහේ කාලා බීලා ජොලි කරලා විනෝද වෙලා මැරිලා යන මිනිස්සුන්ට කිසිම යහපතක් නැහැ. මෙලොව ජීවිතේ කරගත්ත දෙයක්වත් නැහැ. සසරට කරගත්ත දෙයක්වත් නැහැ. මෙලොවත් විඳවලා සංසාරෙත් විඳවනවා. එනිසා ඔබ මේ ලද ජීවිතය ඔබ අර ගොවි මහත්තරු ප්‍රමාණිකූලව ඇලවේලි කපල කුඹුරේ Tamanට අවශ්‍ය ලියද්දට වතුර ගෙනහිල්ලා කුඹුර සරුසාර කරගන්න වගේ ඔබ අකුසල මාර්ග මග හරිමින් අත්හරිමින් කුසල මාර්ග දියුණු කරගන්න ඕන. කුසල මාර්ග දියුණු කරගෙන අර සබ්බපාපස්ස අකරණංගාතාව කියන්න වගේ සියලු පව් අත්හරින්න ඕනේ. පොඩි පව් ලොකු පව් කියලා නෑ. මම ලොකු පව් කරන්නේ ඔය පොඩි පවක් තමයි කරන්නේ කියලා ඒව හදාගන්න එපා. එහෙමයි අපි ඒ බෞද්ධයෝ හදාගන්නේ. මම ඔය ලොකු පව් කරන්නේ ඉඳලා හිටලා ඩ්‍රින්ක් එකක් ගන්නවා විතරයි. ඒක කිව්වා. ලොකු පව් පොඩි පව් කතාවක් නෑ. පව්ම තමයි. පුළුවන් තරම් වලකින්න. බැරි නම් ඒක ටික ටික ප්‍රමාණිකූලව අත්හැරේ උත්සාහ කරන්න. වීරියවන්ත වෙන්න. වරදක් වෙන්න යන මොහොතේ වීරියවන්තව ඒ වරදින් මිදෙන්න පුළුවන් නම් අන්න ඔබ ජයගත්ත කෙනෙක්. තමන් තමන්ව ජය ගන්නවා කියන්නේ ඒකයි. අපි දැන් මේ පුංචිම දුවල පුතාලගේ වයසේ ඉඳලා පෙර පාසල ඉඳලා අපි උගන්වන්නේ මොනවද දරුවන්ට? කවුරු ජය ගන්නද? ලෝකේ ජය ගන්න, අනිත් ළඟ ඉන්න අනිත් එකාව ජය ගන්න. ළඟ ඉන්න අනිත් එකාව ජය ගන්න තමයි අපි උගන්වන්නේ. මුලින් පන්තිය ළඟ ඉන්න එකාව ජය ගන්න කියලා අපි හදන දරුවා ටිකක් ලොකු වෙනකොට අල්ලපු ගෙදර එකාව ජය ගන්න හදනවා. ඊට පස්සේ සම්ඩු සරවල් වෛර ක්‍රෝධ ඕවා පිරීලා
අන්තිමට නිසි වයසකට එනකොට මනස වෛරයෙන්, ක්‍රෝධයෙන්, තෘෂ්ණාවෙන් අරවයි මේවයි අඳුරෙන්ම වැහිච්ච මනුෂ්‍ය දුවෙක් පුතෙක් බවට නොදැනීම වෙනවා. හොඳ නෑ ඒක. ඒ නිසා කවුරුත් ජයගෙන වැඩක් නෑ. තමන්ව ජය ගන්නේ නැතිව. මොකද ඔය ජය ගන්න දේවල්, ගොඩනගන දේවල් මරණින් එහාට ගෙන යා නොහැකි. ගෙන යා හැක්කේ කැල කුසල අකුසල කර්ම පමණයි. කුසල අකුසල දෙකෙන් අකුසලය අත්හරින්න, සියලු පාපයන්ගෙන් මිදෙන්න. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. කුසල් ධර්මයන් වැඩි වැඩියෙන් සිද්ධ කරන්න. දැන් මේ සම්පත් මහත්මය අවුරුදු 19ක් මේක කරනවනේ. මොන ප්‍රශ්න කරදර මම දන්නවනේ. ඉතින් ගෙදර ප්‍රශ්න ඇති වෙනවා, ආර්ථික ප්‍රශ්න එනවා. මොනවා වුණත් වැඩේ අත්හරින්නේ නැහැ. දැන් මෙහෙම කරන්න ඉතින් නෝනත් එහෙම වෙන්න ඕන නේද? ඒකනේ අර කියන්නේ යාළුවෝ වෙන්න ඕන නම්, විවාහ වෙනකොට ස්වාමියා බිරිඳ වෙන්න ඕන නම් ඒ ಗುಣ තියෙන අය විවාහ කරගන්න යාළු වෙන්න කියන. නැත්තම් වෙන්නේ දෙන්න දෙපැත්තට අදිනවා. දෙන්නටම යහපතක් නෑ. හැබැයි මේ දෙන්න එක පැත්තට තමයි අදින්නේ. ඒ නිසා දෙන්නට කැමති පින්කම් කරගන්න. නෝනා කියන පින්කමට මහත්තයා සහයෝගය දෙනවා, මහත්තයා කියන පින්කමට නෝනා සහයෝගය දෙනවා. දැන් දරුවොත් ඒ පාරේ යනවා. ඔක තමයි බෞද්ධ නිවසක වෙන්න ඕන. බෞද්ධ නිවසක වෙන්න ඕනේ ඒකයි. නිසා ඒක වටින දෙයක්, ආදර්ශයට ගන්න ඕන දෙයක්. අපි නිකන් වර්ණනා කිරීමක් නෙවෙයි, මේක ආදර්ශයට ගැනීම නිසා එහි වටිනාකමයි මේ කියලා දෙන්නේ. ඒ නිසා පින්දහම් කරන්න, කුසලස්ස උපසම්පදා, කුසල් දහම් වැඩි වැඩියෙන් කරන්න. පාරේ එන කෙනෙක් අතනදී ඔය පින්වත් ආගෙන් හරි බයිසිකලේ නවත්තලා, කාර් එක නවත්තලා යනවා. අහවල් ගෙදරට යන්නේ කොහොමද? කොල්ල කුරුට්ටු කරන්නේ වටේ යවනවනේ. එහෙම වටේ නොයවා හරියට පාර කියන්නේ. හුඟක් තරුණ ළමයි දැන් ඒ වඩුද මන් දන්නේ. බොරුවක් කියලා වටේ යවනවා. අන්තිමට අර මිනිස්සයා වටෙන් ගිහිල්ලා හිටපු දෙරට වෙනවා. කවදාවත් එහෙම කරන්නේ පවපත් සසරේ අතරමං වෙනවා. මොකද ඔබ බුද්ධිය වැරදි විදියටයි පාවිච්චි කළේ. කෙනෙක් රවට්ටන්න. ඔබ බුද්ධිය වැරදි විදියට භාවිතා කළොත් එයම ඔබට කරකවලා විපාකයක් බවට පත් වෙනවා. කවදා හරි කවුරු හරි ඔබව රවට්ටනවා. අර කරපු එකට ප්‍රතිවිපාකයක් හැටියට. ඒ නිසා වචනයෙන්වත් තව කෙනෙකු නොමග යවන්න එපා. සිතන සිතුවිලි පිරිසුදු කරගන්න. කරන ක්‍රියාව වචනය පිරිසුදු වෙන්න. කිසිම වෙලාවක අනිකෙකුට හිංසා කරන්න හිතන්න එපා. හිංසාවෙන් ජයගත හැකි දෙයක් මේ ලෝතලේ නැහැ. අවිහිංසාවෙන්මයි දෙයක් ජයගත හැකි වන්නේ. එනිසා සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධානුශාසන. හිත හදාගන්න. ඒක තමයි බුදුහාමුදුරුවෝගේ අනුශාසනය. සියලු බුදුවරුන්ගේ අනුශාසනය. සියලු පවින් මිදෙන්න, කුසල් දහම් වඩන්න, හිත සකසා ගන්න. හිත හදාගත්තම ඔය ඕන දෙයක් කළ හැකියි. වැදගත්ම දේ හිත හදාගන්න එක. දැන් සමහර පින්නතුන්ට තම තමන් හිතලා බලන්න දැනෙනවා ඇති. මම සිල් ගත්තට මට මේ ගුණය මෙහෙම වෙන්නේ නැහැ. මම මෛත්‍රී භාවනා වඩන ඒ වුණාට මට මේක මෙහෙම වෙන්නේ නැහැ. උදාහරණයකට ඔබ මෛත්‍රී කරනවා, ඊට පස්සේ දැන් හවසට ගෙදර අඳුර කරවලේ ඉන්නකොට මදුරුව වැහුව ගමන් මේක දශමයක්වත් ඉවසන්න නැතුව සටස් ගාලා ගහලා මරලා පොඩි කරලම දානවා නම් පොඩ්ඩක් හිතන්න. එහෙම වෙන්න පුළුවන්. අපි ප්‍රත්‍යඥයි. හැබැයි ඒක ශනිකවම කිසිම මේ එකක් නැතුව ඔබේ සිත ක්‍රියාත්මක වෙනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා, ගුණය වැඩිලා නැති. ගෙදරට සර්පෙක් ආපු ගමන් අතැරියොත් මෝඩයා කියලා හිතාගෙන මරන්න යනවා නම් ඔබේ ගුණය වැඩිීමේ දුර්වලතාවයක් තියෙනවා. රාගය ඇති වෙන දෙයක් දැක්කම රාගය උස්සන්න වෙනවා නම් ඔබේ ගුණයේ දුර්වලකමක් තියෙනවා. අර විදිහට සල්ලි මිටියක් අහින එක තිබුණම ඕක හොරකම් කරන්න හිතෙනවා නම් ඔබ වඩපු ගුණේ දුර්වලකමක් තියෙනවා. ඒක හදාගන්න. පළුදු තියාගන්න එපා ගුණ වෙන. Tamanට දැනෙනවානේ මගේ මෙතන වැරැද්දක් පළුද්දක් කියලා. ඒව හදාගන්න.
හදාගෙන අර ගොවියෝ කුඹුරට වතුර ගෙනිච්චා වගේ ඔබත් ඔබේ ජීවිතේ අකුසල මාර්ගෙන් බැහැරව කුසල මාර්ගයේ දියත් කොට මේ ජීවිතයේ ජය ගනිමින් සසර ජයගෙන උතුම් වූ නිර්වාණයම සාක්ෂාත් වේවා කියන. හොඳයි. අද මේ උතුම් වූ මැදින් පුරපසළොස්වක පොහොය දවසේ උදෑසන වරුවේ ධර්මානුශාසනාවට අපට ආරාධනා කළා. ඉතින් වසර 19ක් තිස්සේ සම්පත් මහත්මයා හර්ෂණී මහත්මිය තමන්ගේ අම්මලා තාත්තලා පවුලේ හැමෝගෙම සහාය ඇතිව සහෝදර සහෝදරියන්ගේ එකතුවෙන් මේ ලස්සනට මේ පින්කම අවුරුදු 19ක් කරගෙන ආවා. ඒක බොහොම සතුටු වැඩක්. ඉතින් අපි මෙහෙන් ඉවත් වුණත් ඒ අය මෙහෙන් ඉවත් වුණේ නෑ. මම කියන්නේත් ඒකයි මම දන්න කියන අයට. පන්සල කියන්නේ මම නෙවෙයි. අපි ඉන්නවා මැරෙන්න පුළුවන්. ඊට දවසේ මම මැරෙන්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. පුජ්‍යලයකට බැඳෙන්න එපා. අපි බුදුහාමුදුරුවෝ වෙනුවෙන් අපේ සංසාරයෙන් මිදෙන්න පින්දහම් කරගන්න ඕනේ. හිතවත්කම්, කල්යාණ මිත්‍රකම් මේවා තියාගන්න පුළුවන්. හැබැයි පන්සල මුල් කරගෙන කාටවත් පුජ්‍යලිකව බැඳිලා කුසලෙන් වැළකීලා අකුසල කරගන්න එපා. ඒක අපි හොඳට හිතට ගන්න ඕන දෙයක්. බොහෝ දෙනෙක් කරන වැරද්දක්. අහවල් ආවොත් ඉන්නේ, අහවල් හාමුදුරුවෝ හිටියොත් ඉන්නවා, අහවල් හාමුදුරුවෝ හිටියොත් ඉන්නේ නෑ. ඕවා එපා. ඒක හොඳ නෑ. කොයි හාමුදුරුවෝ හිටියත් හාමුදුරුවෝමයි. නිකන් නෙවෙයිනේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ. සර්පයා, රජ්ජුරුවෝ, ගින්දර, හාමුදුරුවෝ ලොකු පොඩි වේද තකන්න එපයි කියන්නේ. ඒ හාමුදුරුවෝ ලොකු උනත්, පොඩි උනත්, කොයි හාමුදුරුවෝ උනත් අපෙන් වරදක් වුණොත් වරදේ විපාකය විඳින්නටම වෙනවා. ඒ නිසා මට හිතවත් හාමුදුරුවෝ නෑ වෙන හාමුදුරු නමක් ඉන්නේ කියලා වෙන පන්සල් ගන්න ඉදවන්න ඕනේ නෑ. මේ ඔබේ ගමේ පන්සල. තමන්ගේ ගමේ පන්සල තමයි තමන්ට පිහිට පිණිස තියෙන්න ඕනේ. ඒවා අපි පවත්වාගෙන යන්න ඕනේ. ඒවා චාරිත්‍ර ගුණධර්ම බෞද්ධයෙක් තුළ. ඊළඟට පන්සලට පාන්සකූලෙට විතරක් සෙත් පිරිතට විතරක් දුවන් එන්න නම් එපා. බෞද්ධයෝ බහුතරය කරනවා ඒක. වැඩ වැඩි කියන එක පිළිගන්න බෑ. වැඩ වැඩි වුණාට තමන් තමයි කාලය තීරණය කරන්නේ. මාසෙකට වරක්වත් පන්සලට එන්න බැරි බෞද්ධයෙක් ඉන්න විදියක් නැහැ. එකවරක් හරි විනාඩි 5කට හරි අඩුම වශයෙන් පොයදා පූජාවට පැය භාගයක් ඇවිල්ලා ඉන්න බැරි නම් ඒ බෞද්ධකම අපි දුර්වලකම. සිල් ගන්න බැරි වෙන්න පුළුවන්. ඇවිල්ලා පූජාවට හවසට සහභාගී වෙන්න බැරි කමක් නැහැ. ගෙදරින් එක සමාජිකයෙක් හොරු හතුරු ප්‍රශ්නක් තියෙනවනේ. එක සමාජිකයෙක් හරි සහභාගී කරවන්න ප්‍රශ්න බැරි කමක් නැහැ. ඒ නිසා ඔබේ ගමේ පන්සල ඒක රකින්න ඕන. ඉන්න හාමුදුරුවෝ තමන්ගේ දරුවෙක්, පුතෙක්, සහෝදරයෙක් වගේ රැක බලා ගන්න ඕන. උන්වහන්සේට වමනාවක් වුණාම අම්මා තාත්තට කියන්න බෑනේ. ඒව අත්හැරලානේ ආවේ. ගෙදරින් කියයි උඹ මහණෝනේ අභිවාදතරනේ. ඒක ගියපු තැනකින්ම කරගනින්න. එහෙම කියන්නේ ඒ උනාට ලොකු දෙයක් ඉල්ලුවොත් එහෙම කියයිනේ. ඒ දායකයෝ ඉන්නේ කරගන්න බැරිද කියලා. ඒ නිසා දායකයන්ගේ යුතුයකමක් හාමුදුරුවෝ දරුවෙක් සහෝදරයෙක් වගේ රැක බලා ගන්න එක. ඒක නිසා වැරැද්දක් අඩුපාඩුවක් වුණාම තමන්ගේ පුතෙක් දුවෙක් වරදක් කරොත් ගහලා එලවනවද? බැහැපිය දොට්ට මගේ ගෙදරින් කියලා එලවනවද? නෑනේ. ආදරෙන් කියලා සමහරවිට කියන්නෙත් නෑ. ඔරෙන් ඔරෙන් ටික ටික කියන්නේ. ඇයි හාමුදුරුවන්ගේ ප්‍රශ්නේදී ඒක කියන්න බෑ? හාමුදුරුවන්ගෙන් පොඩි අඩුපාඩුවක් වුණ ගමන් එනවා පොළු උස්සගෙන බැහැපිය දොට්ට කියලා. ඒවා කියාගන්න එපා. ඒවා හොඳ නෑ. ඒ නිසා හාමුදුරුවෝ රැකගන්න එක, පන්සල රැකගන්න එක ඔබගේ යුතුයකම. හෙට ඉන්න මේ දරු පරම්පරාවට මේ පුතාලා දුවලා ලොකු වෙනකොට පන්සලක් තියෙන්න ඕන. බෞද්ධකම තියෙන්න ඕන. බෞද්ධකම නැති ලංකාවේ කාටවත් ජීවත් වෙන්න ලැබෙන්නේ නෑ. ඒක අමතක කරන්න එපා. ඔබ රැකිය යුතුයි සිංහලකම. ඔබ රැකිය යුතුයි බෞද්ධකම. හෙට දවසේ සිංහලකමයි බෞද්ධකමයි නැති වුණොත් ඔබට ජීවත් වෙන්න තැනක් නැති වෙයි. ඒක හොඳට මතක තියාගන්න. නිවන් දකින්නටත් පින් කරන්නටත් මේ ශාසනය තියෙන්න ඕනනේ. මේ ශාසනය නැති වුණොත් අපි කොහෙද පින් වපුරන්නේ?
හාමුදුරුවෝ නැති වුණොත් අපි කොහොමද පින් කරගන්නේ? මේ ධර්මශාලාවයි බෝධියයි චෛත්‍යයයි ඔබට පින් කරලා දෙයිද? නැහැ. මේ සියල්ලට ජීවය ඇති කරවන්නේ හාමුදුරුවෝ. එතකොට මේ දහම මේක රැකගන්න ඕනේ. ඒ රැක ගැනීම දරුවන්ට දායාද කිරීම මේ දරුවන්ගේ ජීවිතයේ වටිනාම ධනය මේ බුදුදහම වගේ කියලා දීම සිංහල බෞද්ධ අම්මා තාත්තලගේ යුතුයකමක් කියලා මම මෙතනදී සිහිපත් කරනවා. නිවන් දකින්නවා කියන්නේ සියල්ලත් හැරලා මේ ඔක්කොම එපා කියලා කලකිරිලා අමුතු විදියට ගෙවන එක නෙවෙයි. බුදුහාමුදුරුවෝ බුදු වෙලත් තමන්ගේ නෑයෝ ගැන බැලුවා. කිඹුල්වත් පුරෙන් එන සුළඟත් සිසිලසක් සැහැල්ලුවක් ගෙන දෙනවා කිව්වා. අද වගේ දවසක කෙනෙක් කිඹුල්වත් පුරේට වඩින්න ආරම්භ කළේ තාත්තා බලන්න. අපි බොරු අමුතු දහම් හදාගෙන අපි කියන නෑ ඔව දහමට පටහැනි තෘෂ්ණාව කියලා බොරු සීලයක් පෙන්වන්න ගිහිල්ලා අපි වෙන කතන්දර හදාගන්න. එහෙම එපා. Taman ජීවත් වෙනකන් තමන්ගේ පරම්පරාව තමන්ගේ රට ජාති ආගම ඒව රැක ගන්න ඕනේ. තමන්ගේ දේපල වස්තුව රැක ගන්න ඕනේ. ඒක තෘෂ්ණාව නෙවෙයි. දැන් සල්ලි දින වගේ මොකෝ අපි අනේ අපි තෘෂ්ණාව නැහැ කියලා සාලි බැදින් තියලා කිව්වොත් මොකෙක් හරි අරන් යනවා නේ ඉස්තොප්පුවෙන් තියලා කිව්වොත් නේද? නෑ ඒව රකින්න ඕනේ. ඒකනේ බුදුහාමුදුරුවෝ ආරක්ක සම්පදා කිව්වේ. ආරක්ෂා කරගන්න කිව්වේ. ඒ නිසා රැකිය යුතු දේ රකිමින් තෘෂ්ණාවෙන් බැඳෙන්නේ නැතුව මේ අවබෝධයෙන් මේ ජීවිතය ගෙවලා ජීවිතය ජය ගන්න හැමෝම අදිෂ්ඨාන කරගන්න. අද මේ උතුම් පින්කමෙන් අපේ සම්පත් මහත්මයාගේ පැත්තෙන් හර්ෂණී මහත්මියගේ පියාණන් ඇතුළු කොටගත් දෙපාර්ශ්වයේ සියලුම මියගිය ඥාති වර්ගයාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සියලුම මියගිය ඥාති වර්ගයාටත් මේ විහාරස්ථානය වෙනුවෙන් කටයුතු කරලා මියගිය යමෙක් වේනම් අපවත් ඊවදාර කාශ්‍යප හාමුදුරුව ඇතුළු මියගිය සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා, සුවපත් වේවා, දුකින් අත මිදේවා, උතුම් අමා මහ නිවනින්ම සැනසේවා කියලා ගාථාව කියලාම පින් දෙමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතේ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතේ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු. සක්දේව රදුන් සතර වරන් දෙවි රජ දරුවන් ඉටු දෙවිවරුන් මේ පින්කම දැක සතුටුව පින් අනුමෝදන් වේවා. මේ උතුම් පින්කම සිද්ධ කරන සම්පත් මහත්මයා, හර්ෂණී මහත්මිය, දුවා දරුවන්, පවුලේ සම්පත් මහත්මයාගේ දෙමව්පියන් ඇතුළු ඒ සහෝදර ඥාති පිරිස, හර්ෂණී මහත්මියගේ අම්මා ඇතුළු සහෝදර ඥාති පිරිස මේ සියලු දෙනාගේ ජීවිතවල සියලු උවදුරු රහ දෝෂ රෝග දෝෂ නිවාරණය වේවා. කායික මානසික සුවයෙන් සුවපත් වේවා. දෙවියන්ගේ දේව ආශිර්වාදය ඔබ හැම දිනාටම නිරතුරු සැලසේවා. දෙවියන් මේ පින් අනුමෝදන් උතුම් නිවනින්ම සැනසේවා කියන හැඟීමෙන් සාදු කියන්න. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශ්‍රාවකං. සංසාරේ පුරාවට කල්යාණ මිත්‍ර සම්පත්තේම හිමි වේවා. අයහපත් අදමිටු මිසදුටු මිතුරන් කවදාවත් නිවන් දකිනාතුරු ජීවිතයට එකතු නොවේවා, හමු නොවේවා කියන හැඟීමෙන් සාදුනාදයක් පවත්වන්න. ඒ වගේම මේ උතුම් පින්බෙලෙන් පින්වත් මේ දෙපළට දුවා දරුවන්ට ඔබ හැම දිනාටම ජීවිතයේ සියලු උවදුරු දුරින් දුරු වේවා. කායික මානසික සුවයෙන් සුවපත් වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ඔබේ රැකී ආරක්ෂා, ව්‍යාපාර ජීවන කටයුතු දින දින දියුණුවෙන් දියුණුවටම යහපත සෞභාග්‍ය පිණිසමපත් වේවා. මේ ජීවිත හොඳින් පින්වන්තව ජයගෙන සසර ජය ගනිමින් කිලිසුන් නසා උතුම් නිර්වාණයම සාක්ෂාත් කරගන්නට ඔබ සියලු දෙනාටම මියගේ ඥාතීන්ට දෙවියන්ටත් මේ මහා කුසලයේ සංසාර ගමනට හේතු වාසනා වේවා කියන වන්දනා කරගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාති සමිච්ඡතු.